මේ දින CM tool enable වෙච්ච page එක ඇත්තටම මේකටත් වැඩි කාලයක් ගියේ නැහැ මාස දෙකක් වගේ තමයි අපි effort එක දුන්නේ මේ page එකටත් CM tool enable කරගන්න. සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද හරියට Facebook page එකක් grow කරගන්නේ, මොනවද අපි කරන්න ඕනි, කොහොමද හොඳ content එකක් හදාගන්නේ කියලා තමයි අද මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම proof උත් එක්කම පෙන්නනවා කොහොමද මම මගේ pages grow කරගෙන තියෙන්නේ, කොහොමද CM tool enable කරගෙන තියෙන්නේ කියලා. එකතු වෙලා ඉන්න ටිකක් දිග වීඩියෝ එකයි. ඉතින් මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ කොහොමද page එකක් අපි ක්‍රියේට් කරගත්තට පස්සේ එතනින් එහාට යන process එක තමයි මම ඔයාලට අද explain කරන්නේ. මෙතන clients ලගේවත් තියෙනවා. සාමාන්‍යයෙන් මම ඔයාලට උදාහරණයක් පෙන්නුවොත් ඔයා බලන්න මගේ දැනට තියෙන page මම කොහොමද grow කරගන්නේ, ඒවට use කරන method ඔක්කොම මම මේ වීඩියෝ එකේදී ඔයාලට step by step කියලා දෙනවා. මේක මේන්ලිම ටාගට් කරලා තියෙන්නේ ඉතාලියන් ඔඩියන්ස් එක. සෝ දැනට රීච් එක තියෙනවා ඔයාලට පේනවා ඇති මෙතන 9,80,351. එතකොට මේ වගේ රීච් එකකට එන්න මේ පේජ් එකට ඇත්තටම ගියේ මාස 3ක් වගේ පොඩි කාලයක්. ඔයාලට graph එක බැලුවොත් බලා ගන්න පුළුවන් මේ කවදා ඉඳන්ද රීච් වෙලා තියෙන්නේ කියලා බලන්න. දෙසැම්බර් 20 වගේ ඉඳන් තමයි මේක රීච් වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ රීච් එකකට එන්න එක දවසින් බෑ. මේකට කන්සිස්ටන්සි අපි පෝස්ට් දාන්න ඕනේ. ඒක තමයි ඇත්තටම මේකේ තියෙන රහස. Facebook වල අපි කන්ටෙන්ට් දාන්න එයාලගේ ඇල්ගොරිතම් එකෙන් අපේ කන්ටෙන්ට් පුෂ් කරනවා. ඒක තමයි මේන්ලිම රීසන් එක අපේ කන්ටෙන්ට් යන්න. හැබැයි ඕකට අපි අනිවාර්යයෙන්ම අපිට බලපාන සාධක කිහිපයක් තියෙනවා. එතකොට නම්බර් 1 අපේ කන්ටෙන්ට් ටයිප් එක ක්වොලිටි වෙන්න ඕනේ. කියන්නේ හොඳ කන්ටෙන්ට් එකක් මිනිස්සු අතරට යන්න පුළුවන් කන්ටෙන්ට් එකක් දාන්න කියන්නේ අපිට ඒක නොලෙජ් එකක් තියෙන්න ඕනේ. ඒක තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ කොහොමද අපි හොඳ කන්ටෙන්ට් එකක් හදාගන්නේ, කොහොමද අපි කන්සිස්ටන්සි මොන වගේ ටයිම් ෆ්‍රේම් වලද අපි මේ කන්ටෙන්ට් දාන්න ඕනි කියලා ස්ටෙප් බයි ස්ටෙප් මම ඔයාලට කියලා දෙනවා. එකතු වෙලා ඉන්න මේක පොඩ්ඩක් දිග වීඩියෝ එකක් වෙයි. ඔයාලට හැබැයි ඕවරෝල් Facebook page එකක් A to Z grow කරගන්න ස්ටෙප් ටික මම ඔයාලට කියලා දෙනවා. එකතු වෙලා ඉන්න. මේ වගේ මගේ තව තියෙනවා CM tool enable වෙච්ච page එකකුත් මම ඔයාලට පෙන්නන්නම් ඒකත්. yes. ඔයාලට බලා ගන්න පුළුවන් මම තාම මේක setup කරලා නැහැ. yes. මේ දින්නේ CM tool enable වෙච්ච page එක ඇත්තටම මේකටත් වැඩි කාලයක් ගියේ නෑ. මාස දෙකක් වගේ තමයි අපි effort එක දුන්නේ මේ page එකටත් CM tool enable කරගන්න. ඇත්තට මේ වගේම ඔයාලට Facebook එක through CM tool target කරලා page කරන්න පුළුවන්. ඒකට මේන්ලිම බලපාන්නේ consistency එක. අනිත් දේවල් ටික මම ඔයාලට කියලා දෙන්නම් වීඩියෝ එකේ කොහොමද ඔයාලා follow කරන්න ඕනි step, මොනවද හදා ගන්න ඕනි content. ඒ ටික මම ඔයාලට කියලා දෙන්නම්. එතකොට අපි මේකට මේන්ලිම ඔයා page එකක් හදාගෙන ඔයාට කරන්න තියෙන ඉස්සරෝම page එකක් හදාගෙන ඒකට හොඳ cover image එකකුයි හොඳ profile image එකකුයි දාගන්න. එතකොට profile image එක cover image එක ලොකුවට මේකට අත්‍යවශ්‍ය නැහැ. හැබැයි අපිට ඒක අනිවාර්යයෙන්ම ඕනේ. දැන් හිතන්න ඔයාගේ page එක කියන්නේ ඔයාගේ නිකන් store එකක් වගේ තමයි. එතකොට ඔයාට visitorsලා එන්න සමහරක් විට ඔයාගේ profile picture එක බලපාන්න පුළුවන්. ඒක දන්නේ නැහැ. කියන්නේ අපි ගොඩක් කලාවට මේකෙන් ටාගට් කරන්නේ ෆොරින් ඕඩියන්ස් එකක්. එතකොට එයාලා බලන විදිහ වෙනස්, එයාලගේ කල්චර්ස් වෙනස්. එතකොට අපිට පුළුවන් පොඩි තැනේ ඉඳන් හරි අපි මේ වෙනස කරන්න ඕනි. ඔයාලට හිතෙන දේවල් මේකේ ඇත්තටම කරන්න එක්ස්පීරියන්ස් කරන්න. මමත් එහෙම තමයි කරේ. මටත් හිතෙන දේවල් මම try කර බැලුවා. එතකොට ඔයා 10ක් try කරොත් අනිවාර්යෙන් ඔයාගේ දෙකක් හරි success වෙන rate එකක් තියෙනවා. ඉතින් මම මේ වගේ content හදාගත්තේ කොහොමද කියලා බැලුවොත් ඔයා ඉස්සරෝම යන්න ඕනේ Gemini AI එකට. Gemini AI එකට ගිහිල්ලා ඔයාට ලොකුවට English knowledge එකක් තියෙන අවශ්‍යතාවයක් නැහැ. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද English knowledge එකක් නැතුව අපි මේ වගේ page එකක් manage කරගන්නේ කියලා. ඔයා English වලින්ම type කරගන්න. මගේ page එකක් තියෙනවා USA target කරලා. so මට ඕනි මේකට
හොඳ quality content plan එකක් හදාගන්න. මම sample images කිහිපයක් upload කරන්නම්. ඒකෙන් idea එක ගන්න. how advance image prompt එකක් වෙන්න ඕනි. Google use කරලා create කරගන්න හිතාගෙන ඉන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මම මේක සිංග්ලිෂ් වලින්ම තමයි ටයිප් කරේ. මගේ අයිඩියා එක මම සිංහලෙන්ම අපේ ජෙමිනිට දුන්නා. බලමු එයාගේ අවුට්පුට් එක කොහොම වෙයිද කියලා. ඔයා ගොඩක් වෙලාවට මේ ෆාස්ට් කියන එක යූස් කරන්න එපා. නෝමලි අපි මේ වගේ වැඩක් කරගද්දී අපි පුළුවන් තරම් ප්‍රෝ කියන ප්‍රෝ තින්කින් වගේ මොඩ් වලට යන්න. ඒවා හොඳ ඇකියුරසි එකකින් අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඔයා මේ වගේ දෙන්න. එතකොට අපි sample images ටිකක් අප්ලෝඩ් කරන්නම් කියලා කිව්වා. එතකොට ඔයා කරන්න තියෙන්නේ normally ඔයා feed එකට යන්න. feed එකට ගිහිල්ලා ඔයාට හොඳයි කියලා හිතෙන තියනවානේ. ඔයාට හොඳයි කියලා හිතන ලයික් ගන්න. එතකොට මේ වගේවම තමයි ඔයාට දිගින් දිගටම එන්නේ. ඒක තමයි මෙට්‍රික්ස් එක අපි කොහොමද වයිරල් වෙන කන්ටෙන්ට් හොයාගන්නේ කියලා. එතකොට මේ වගේ අපි කන්ටෙන්ට් එකක් හොඳයි කියලා හිතන ඒක කොපි කරගන්න. කොපි කරගෙන එන්න ජෙමිනි එකට. ජෙමිනි එකට ඇවිල්ලා මේකට පේස්ට් කරන්න. එතකොට ඒ වගේ ඒවා දෙකක් තුනක් මේකට කොපි පේස්ට් කරන්න. එතකොට එයාට අයිඩියා එකක් තියෙනවා අපේ මොකක්ද හැදෙන්න ඕනි කන්ටෙන්ට් ටයිප් එක කියලා. නයිස්. මේ වගේ ගත්තා. මේකත් අප්ලෝඩ් කරා. කොපි කරගත්තා පේස්ට් කරගත්තා. ඔයාලට ගොඩක් වෙලාවට මේකට PC එකකින්ම කරන්න පුළුවන් නම් ලේසි වැඩේ. ෆෝන් එකකිනුත් ප්‍රශ්නයක් නැහැ කරගන්න පුළුවන්. මේ විදිහට ඔය ඉමේජස් කීපයක් අප්ලෝඩ් කරා. හරි ඔයාලට පේනවා එයාලා සිංහලෙන්ම අපිට ඒක හොඳට තේරෙනවා අපි කියපු දේ බලන්න. එයාලගේ අවුට්පුට් එක නියමයි ඔබ සපයා ඇති සාම්පල් ඉතා පැහැදිලි. USA ප්‍රේක්ෂකයන් ඉලක්ක කරගත් ඔටෝමේටඩ් වාහන පිටුවක් සඳහා විශේෂ එන්ගේජ්මන්ට් වැඩි කර ගැනීමට මෙම සසඳීම් සහ සිහින ආකෘති ඉතා සාර්ථකයි. බ්ලා 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 බ්ලා. content strategy and plan. අපි ඔබේ අන්තර්ගත ප්‍රධාන කුළුණු 4කට බෙදා වෙන් කරගමු. නයිස්. හරි මේ තියෙන මෙමගින් අපට අවශ්‍ය වන්නේ ඉතා සමමිතික ඉදිරිපස පෙනුම සහිත ඡායාරූපයක්. හරි. එතකොට මෙයා අපිට දීලා තියෙනවා prompt එකක්. අපි මේක copy කරගෙන මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි හදාගන්නේ කියලා. මේක copy කරගන්න. ඔයාලට මේකෙන් හදාගන්නත් පුළුවන්. Gemini එකෙන් හදාගන්නත් පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද Gemini එකෙන් හදාගන්නේ. Gemini එකෙන් හදාගන්න යද්දි මෙතන අනිවාර්යයෙන්ම දෙන්න create an image කියන එක. image කියන එක දීලා අතන අපි මෙතනින් copy කරගත්ත prompt එක තියෙනවනේ. ඒක ගිහිල්ලා මෙතන paste කරලා enter දෙන්න. එතකොට මෙයා ඒක image එකක් විදිහට තමයි identify කරගන්නේ prompt එක. දැන් අපි ඉල්ලපු image එක මෙතනින්ම හදාගත්තා. nice. අපිට එතකොට මේ වගේ images අපිට ගන්න පුළුවන්. දැන් ඔයා හිතන්න මේ image එක අරගෙන අපි මෙතනින් crop කරගෙන මේ watermark එක අයින් කරලා අපිට මේක use කරන්න පුළුවන් අපේ Facebook page එකට. so දැන් එතකොට ඔයා කරන්න ඕනේ හිතන්න මම මේක ලේසිම විදිහ කියන්නේ ඔයාලට Google Wix use කරලා හදන්න පුළුවන්. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. Wix එකට යන්න. එතන තියෙනවා අපිට prompt එක ගන්න තැනක්. එතන prompt එක paste කරලා මේ වගේම prompt එක ගිහලා එතන generate දුන්නාම මේ හා සමාන මීට වැඩිය හොඳ සමහරක් වෙලාවට හොඳ output එකක් ගන්න පුළුවන්. ඒක try කරලා බලන්න. මම ඔයාලට පෙන්නන්නේ කොහොමද මේ process එක කරන්න කියලා විතරයි. ඔයාලා ඒක තව improve කරගන්න try ගන්න. එතකොට තමයි ඔයාලට තව දේවල් අලුතෙන් experience කරගන්න පුළුවන් වෙන්නේ. nice. එතකොට අපි බලමු කොහොමද අපි දැන් මේක post එකක් විදිහට අපේ page එකේ දාන්න කියලා. එතකොට මේ image එක දාන්න. image එක දාලා ඔයා යන්න ආයේ Facebook එකට. එතකොට බලන්න ඔයාගේ page එකේ ඔයා select කරගත්ත page එක හෝ content කිහිපයක් select කරගන්න. nice. මේ විදිහට select කරගත්තා. ඊට පස්සේ අපි යන්න ආයේ Gemini එකට.
Gemini එකට ගිහිල්ලා type කරන්න perfect. පුළුවන් තරම් AI එක සතුටු කරන්න. එතකොට හොඳ output එකක් ගන්න පුළුවන්. ඒක experience එකෙන් කියන්නේ perfect. Now මට create කරගන්න ඕනි complete content එකක් including descriptions and hashtags. So මේ විදිහට prompt tag ගහලා මම ඔයාට sample කිහිපයක් upload කරන්නම් ඒවා study කරලා ඊට වැඩිය හොඳ content එකක් හදලා දෙන්න like a pro. මේ විදිහට prompt එක දීලා ආර copy කරගත්ත description ටික දාලා මේක enter දෙන්න. එතකොට ඔයාලට complete content එකක් හදා ගන්න පුළුවන්. දැන් image එක තියෙනවා, description එක තියෙනවා. මේක හදුනාට පස්සේ අපි බලමු description එක මොන වගේ වෙයිද කියලා. එතකොට ඔයාලට complete content එකක් තියෙනවා. දැන් content හදා ගන්න විදිහ ඔයා දන්නවා කොහොමද content එකක් හදාගන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔයා mainlyම target කරන්න ඕනි USA වගේ audience එකක් target කරනවා නම් අනිවාර්යෙන්ම රෑ 7ත් රෑ 12ත් අතර time frame එකකට content කිහිපයක් දාන්න. මම ඔයාලට කියන්නම් සාමාන්‍යයෙන් මම normal use කරනවා දවසට content 5ක් 15ක් use කරන අවස්ථාවලුත් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපිට පුළුවන් විදිහට අපි උපරිම content දවසකට දාගන්නවා අනිත් page උත් එක්ක manage කරන්න. එතකොට මම ඔයාලට කියන්නේ normally ඔයාට දවසකට content එකක් හෝ දාගන්න පුළුවන් නම් ඒ ප්‍රශ්න නැහැ. content දාන්න. එතකොට ඔයාට ඔක reach වෙද්දී ඔයාට ආසාවක් ඇති වෙනවා මට මේ content දාගෙන යන්න ඕනි කියලා. එතකොට ඔයා content දාන්න තව වැඩියෙන් පටන් ගන්නවා. ඉස්සරම අපි පළවෙනි දවසේම content 15ක් 20ක් දාන්න පටන් ගත්තොත් අපිට ඔක දවස් දෙකක් යද්දී එපා වෙනවා. එතකොට workload එක වැඩි වෙනවා. හොඳම දේ තමයි ඔයාට පුළුවන් නම් දවසට 5ක් දාන්න ඉතාමත් හොඳයි. ඒ 5න් පටන් ගන්න. 5න් පටන් අරගෙන ඔයා කරලා බලන්න කොහොමද මේක grow වෙන්නේ. එතකොට මොනවද මම තව හදා ගන්න ඕනේ. මගේ content එක කොහොමද හැදෙන්න ඕනේ. මොනවද improve වෙන්න ඕනේ කියලා ඔයාට clear idea එකක් එනවා සම්පූර්ණ process එක ගැන. එතකොට ඔයා කරන්න සාමාන්‍යයෙන් ඔයාගේ content දවසකට 3ක් නම් දැම්මේ ඔයා content 5ක් දාන්න. 5ක් දාලා ඒක improve කරගෙන යන්න. එතකොට අනිවාර්යෙන් ඔයාට හොඳ result එකක් ගන්න පුළුවන් මාසයක් දෙකක් වගේ යද්දි. මේ තව important දෙයක් තියෙනවා page එක grow කරගන්න. ඒක තමයි අපේ මේකට follower campaign එකක් යන්න ඕනි අදාළ රට target කරලා. එතකොට ඒ රට target කරලා following campaign එක යන එක තමයි අපි ඒ රටට අදාළ audience එකක් ඒ page එකට ගන්නෙ. නැත්තම් අපි කොච්චර content දැම්මත් ඒක ලංකාවට හෝ වෙනත් රටකට reach වෙනවා. අපි ලංකාව hide කරලා දැම්මත් ඒක වෙනත් රටකට reach වෙනවා. හැබැයි අපි following campaign එකක් ගිහිල්ලා ඒක through වෙන audience එකයි අපි content දාද්දී අපේ follow base එක බලද්දී same audience එක. එතකොට ඒක focus වෙන්නේ හිතන්න මම USA වලට following campaign එකක් කළා මම මේ page එකට content දාගන්න යද්දී ඒක USA මිනිස්සු ඒ content කැමති නම් එයාලා ඒක follow කරනවා නම් ඒක තව reach වෙනවා තව USA audience එකට. අන්න එහෙම තමයි අපි page එක හරියටම grow කරගන්නේ. මම ඔයාලට ඒක ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙන්නම් කොහොමද හරියටම following campaign එක set up කරගන්නේ කොහොමද budget එක දාන්න ඕනි කියලා. මම ඔයාලට අද ස්පෙෂලිම මේ ඔයාලත් එක්ක කතා කරගන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි හරියට content එකක් හදාගන්නේ කියලා. සමහරක් විට ඔයා කැමති පැත්ත food වෙන්න පුළුවන්. එතකොට මේ විදිහටම තමයි ඔයා බලන්න ඉස්සරව මොනවද ඔයා කැමති පැත්තෙන් තියෙන හොඳ pages බලලා ඒ content පොඩ්ඩක් idea එකක් ගන්න idea එකක් අරගෙන clear idea එකක් ආවට පස්සේ ඔයා clear structure එකක් හදාගන්න කොහොමද මම මේ මොන වගේ content දාන්නේ. ඔයා content type එක මාරු කරන්න එපා. කියන්නේ ඔයා හිතන්නකෝ අද මම vehicles ගැන දාලා මම හෙට දානවා dogs ගැන. ඒක හරියන්නේ නැහැ. එතකොට audience දෙකක්.
එහෙම දාන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් එහෙම දාන pages තියෙනවා. හැබැයි pages උත් සාමාන්‍ය ග්‍රාහනකට grow වුණාට පස්සේ තමයි අපි මේ method එක use කරන්නේ. ඒ හින්දා ඔයාලට හොඳම දේ තමයි ඔයාලා එක type එකක content එකක් select කරගෙන ඒ content එක දිගටම continue කරගෙන යන්න. එතකොට අනිවාර්යෙන් ඔයාලට මාසයක් දෙකක් වගේ යද්දි හොඳ reach එකකට එන්න පුළුවන්. CM tool enable කරගන්න පුළුවන්. ඉස්සරහට criteria එන්න තියෙනවා CM tool වල. එතකොට ලේසි මීටත් වැඩිය වැඩේ. එතකොට අපිට ඉන්විටේෂන් එනකම් බලා ඉන්න අවස්ථාවක් නැහැ. අපි කන්ටෙන්ට් දාගෙන ගියොත් අපිට රීච් එක එනවා. අපි දන්නවා ඒක. ඒ හින්දා අපිට ඒක වැඩේ කන්ටිනියු කරන් යන්න පුළුවන්. සෝ ඕක තමයි බේසික්ලි මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. මම ඔයාලට පෙන්නන්න දැන් හැදිලා තියෙන්නේ මොකක්ද කියලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තාම නෑ ඒක. තාම ලෝඩ් වෙනවා. මම ඒක අපි බලමු මෙතන නිකම්ම දෙමු. create the perfect description of this image. අපි නිකන් prompt එකක් දෙමු. වෙලා යන හින්දා වීඩියෝ තව දිග වෙන හින්දා මම දැන් ඔයාලට පෙන්නවා මගේ CM enable වෙලා තියෙන pages සහ මගේ කොහොමද pages grow වෙලා තියෙන්නේ 1 million තියෙන මගේ pages කිහිපයක්ම තියෙනවා. එතකොට මම ඔයාලට ඉස්සරහට කියන්නම් කොහොමද මේක step by step මම තව ඔයාලට වීඩියෝ සීරීස් එකක් විදිහට මේක මම ගේන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද ඔයා AI වීඩියෝ එකක් හරියට ක්‍රියේට් කරගන්නේ, කොහොමද වයිරල් යන කන්ටෙන්ට් එකක් හදාගන්නේ, හොඳට රිසර්ච් කරන්නේ කොහොමද කියලා මම ඔයාලත් එක්ක ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා දිගටම එකතු වෙලා ඉන්න. subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe button එක ඔබන්න. වෙලා යනවා මේ වීඩියෝ තව දික් වෙන නිසා මම මේක ඔයාලට පෙන්වන්න ඕන හින්දා කරන්නම්. ඔයාලා ස්ටෙප් ටික follow කරලා අනිවාර්යෙන් ඒ විදිහටම කරන්න. එතකොට මේකේ පෙන්වනවා caption එකට මේක දාන්න කියලා. nice. එතකොට අපි page එකට ගියා. මෙතන මතක තියාගන්නවා සාමාන්‍යයෙන් USA වගේ ටාගට් කරනවා නම් රෑ 7ත් රෑ 12ත් අතර දාන්න. ඊට පස්සේ පාන්දර පුළුවන් නම් ෂෙඩියුල් කරලා දාන්න එපා. ගොඩක් වෙලාවට ෂෙඩියුල් කරලා දාපුවම පෝස්ට් වල රීච් වෙන එක ගොඩක් අඩුයි. අලුත් pages වල පරණ කියන්නේ grow වෙලා තියෙන pages ප්‍රශ්නයක් නැහැ. අලුත් page වල රීච් එක අඩුයි. ඒ නිසා ඔයා පුළුවන් තරම් content දාද්දි live ම දාන්න බලන්න. සාමාන්‍යයෙන් දවසකට එකක් හෝ දැම්මත් ඒකත් live දාන්න. nice. එතකොට මම පෙන්නන්නම් කොහොමද knowledge එක කියන්නේ content එකක් දාන්න තේරෙන්නේ නැති කෙනෙක් සමහරක් විට මේ වීඩියෝ එක බලයි කියලා තමයි මම මේ දේ කියලා දෙන්නේ. මේ විදිහට මේක ඉස්සරම edit කරගන්න පොඩ්ඩක් මේ caption එක පේන නිසා. nice. watermark එක පේනවනේ මේ Gemini watermark එක පේන නිසා ඒක crop කරගන්න. crop කරගත්තා ඊපස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් පේනවා ඔයාලට හොඳ content එකක්. ඊට පස්සේ අපි create කරගත්ත caption එක මෙතනින් copy කරගන්න ඕනේ. copy කරගෙන hashtag ටික දාගන්න. මේ hashtag ඔයාලා අලුතෙන් page එකකදී hashtag උත් useful වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක ලොකු involvement එකක් නැහැ. අපේ content එකේ quality එක මත තමයි ගොඩක් කලාවට අපේ වීඩියෝ එකක් හෝ post එකක් viral යන්න chance එක තියෙන්නේ. following campaign එකක් යනවා. මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්නම් කොහොමද මේ වැඩේ කරන්නේ. මේ වගේ අපි පිටරට audience එකක් කොහොමද අපේ page එකට ගෙන්න ගන්න කියලා ඊළඟ වීඩියෝ එකේ මම ඒක කරන්න. අතාරින්න එපා. කොහොම හරි කරන්න වැඩේ කරගන්න පුළුවන්. YouTube, Facebook, TikTok මොන social media platform එක මොන දේ කරත් අපි අනිවාර්යෙන් එකට කැප වෙන්න ඕනේ. ඒ කැපවීම හදාගන්න dedication එක දෙන්න. grow කරගන්න පුළුවන්, success වෙන්න පුළුවන්. එහෙනම් ජයෙන් ජයෙන් වේවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.